ඍෂිවරු මොණිවරු විශ්වයට දායාද කළ ජ්‍යොතිර්වේද සහ වාස්තුවේදයේ විශ්මිත බව මතුකොට මිනිසාගේ යහපත පිණිස භාවිතා කිරීම අපගේ අරමුණයි. ඉසිවර දහම නාලිකාව අඳුර නසන්නට දැන්වූ පහනයි. අයිබෝවන් වාසනාවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අද සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ඔබත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී ග්‍රහ මාරු වීමක් පිළිබඳව. විශ්වයේ ග්‍රහ තාරකාවන් අතර සුවිශේෂීම ග්‍රහ තාරකාව විදියට තමයි සූර්යයා එහෙමත් නැත්නම් රවි කියන ග්‍රහ තාරකාව අපි හඳුන්වන්නේ. දැනට සිකුරුට අයිති වෘෂභ රාශිගතව ගෝචරය සිද්ධ වෙන රවි එහෙමත් නැත්නම් සූර්යයා ජුනි මාසේ 15 වෙනිදා ග්‍රහලව බුද්ධිමතා විදියට සලකන ඒ වගේම ග්‍රහලව සුරතලා විදියට සලකන බුධ ග්‍රහයාට අයිති මිථුන රාශියට ගෝචරය වෙන්න නියමිතයි. ජුනි මාසේ 15 වෙනිදා ඉඳලා ජූලි මාසේ 15 වෙනිදා දක්වා මාසයක කාලයක් රවි ග්‍රහයා මිථුන රාශියේ ගමන් කරනවා. ඉතින් මේ ගමන් කිරීම නිසා ඔබ උපන්න ලග්නයට අනුව ඔබට ඇතිවෙන සුබ අසුබ තත්වයන් කොහොමද කියන කාරණාව පිළිබඳව විස්තරාත්මකව සුපුරුදු විදිහට ඔබට පැහැදිලි කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන සූදානමින් අදත් ඔබත් එක්ක එකතු වෙන්නේ. එහෙමනම් ඔබේ ලග්නයට මේ රවි ජුනි මාසේ 15 ඉඳන් ජූලි මාසේ 15 දක්වා බුධට අයිති මිථුන රාශියේ ගමන් කරනකොට ඔබේ ලග්නයට ඇති වෙන්න පුළුවන් සුබ කරුණු කාරණාවන් මොනවාද? අසුබ කාරණාවන් තිබෙනවාද? මෙන්න මේ කියන්නා වූ සියල්ල ඔබට විස්තරාත්මකව පැහැදිලි කර දෙන්න මම සූදානම්. හැබැයි ඊට කලින් ඔබට පුංචි මතක් කිරීමක් කරනවා. ඔබ තවමත් ඉසිවර දහම YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැම්ම නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා all දාලා තියාගන්න. මේ වගේ වැඩසටහන් YouTube අවකාශයට උඩුගත කළ විගසින් ඔබට නැරඹීමේ හැකියාව උදා කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම කමෙන්ට් බාර් එකේ ඔබේ අදහස් යෝජනාවන් සඳහන් කරන්න අමතක කරන්න එපා. යම් විදිහට අපිට කමෙන්ට් බාර් එක පරීක්ෂා කිරීමේදී දකින්න පුළුවන්කමක් ලැබෙනවා ඔබේ ජ්‍යොතිෂය ප්‍රශ්නකාරී තත්වයන් ගැටලුකාරී තත්වයන් ඔබ ඉදිරිපත් කරන ආකාරය. ඔබට යෝජනා කරනවා ඔබට තිබෙන ජ්‍යොතිෂ ගැටලු අපේ වෙත දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙලා යොමු කරන්න. ඔබට සාර්ථක පිළිතුරක් එතකොට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි දැන් බලමු ඔබ උපන්න ලග්නයට අනුව ඔබට කොහොමද සුබ අසුබ තත්වයන් රවි මාරු නිසා ඇති වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔබට සඳහන් කරන්න අවශ්‍යයි මේ ඔබට අරගෙන එන්නේ පොදු ලග්න පලාපලයක් රවි මාරුවත් එක්ක ඇති වෙන්නට පුළුවන් කියලා පුරෝකථනය කරන පොදු ලග්න පලාපලයක්. සමහරක් කෙනෙකුට මේ සඳහන් කරන දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. තවත් කෙනෙකුට මෙහි තත්වයන් උස් පහත් ස්වභාවයකින් ඇති වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට සඳහන් කරනවා නම් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම් වල බල දුබලතාවයන් අනුව ඒ වගේම මේ වෙනකොට ඔබ ගෙවන මහ දසාවන් අතුරු දසාවන් වී දසාවන් අනුව ඒ වගේම ඔබගේ 22 වෙනි දීර්ඝකාලාධිපතියාගේ ඇසිරීම් ස්වභාවයන් අනුව මේ සඳහන් කරන දේවල් වල යම් උස් පහත් ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ ගැන හරියටම ඔබට දැනගන්න අවශ්‍ය නම් ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර පත්‍රය පරීක්ෂා කර ගැනීමක් කරගත යුතුයි. ඒ වගේම තමයි ඔබට තවත් කාරණාවක් සඳහන් කරන්න ඕනේ
ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක් නම් ඒ වගේම ඔබ ජ්‍යොතිෂය පිළිබඳව විශ්වාසයෙන් වැඩ කටයුතු කරන අය මේ වැඩසටහන ඉතාමත්ම ආසාවෙන් නරඹනවා කියන කාරණාවත් මම දන්නවා. ඒ වගේම තමයි සමහර අය ජ්‍යොතිෂය විවේචනය කරන අය මේ වැඩසටහන නරඹලා අනවශ්‍ය තමන්ගේ පහත් ස්වභාවයන් ඉදිරිපත් වෙන ආකාරයේ කමෙන්ට් කරන ආකාරයකුත් දකින්න පුළුවන්. ඉතින් එවැනි අයට මම යෝජනා කරනවා ඔබ අන් අයගේ විශ්වාසයන් මතයන් වලට ගරු කරන්න පුරුදු වෙන්න. එහෙම කරන්න බැරි කමක් තිබෙනවා නම් ඔබට ඔබගේ වටිනා කාලය අනවශ්‍ය විදියට මේ වැඩසටහන නරඹන්න අහන්න යොමු කරන්නේ නැතුව ඔබගේ වටිනා කාලය ආරක්ෂා කරගෙන ඔබ අන් අයගේ මතයන්ට අන් අයගේ විශ්වාසයන් වලට ගරු කරන්න පුරුදු වෙලා මහත්මයෙක් විදියට කමෙන්ට් නොකර ඉන්න කියන කාරණාව ඔබට සිහිපත් කරනවා. ඒ වගේම ජ්‍යොතිෂ සම්බන්ධ වාස්තු විද්‍යාව සම්බන්ධ ඔබේ ප්‍රශ්න ගැටලු निराकरණය කරගන්න දුරකථන ඇමතුමක් ගන්නවා නම් රාත්‍රී 7:45 9:15 අතර කාලයේදී නොමිලේ ඔබට ලබා දෙන ඒ සේවාව ලබා ගන්න කියන යෝජනාවත් ඔබට ඉදිරිපත් කරනවා. අපි එහෙමනම් අවධානය යොමු කරමු සිකුරට අයිති වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට කොහොමද ජුනි මාසයේ 15 සිට ජූලි මාසයේ 15 දක්වා මාසයක කාලයක් පුරාවට මිථුන රාශියේ රවි ග්‍රහයා ගමන් කිරීමෙන් ඇතිවන සුබ අසුබ තත්වයන් කියලා. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබේ මිථුන රාශිය වෙන්නේ ඔබේ දෙවැන්න. දෙවැන්නේ මිථුන රාශියේ තමයි මේ රවි ග්‍රහයාගේ ගෝචරය සිද්ධ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. එතකොට මේ රවි ග්‍රහයා කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ හතරවැන්නේ අධිපති ග්‍රහයා. හතරවැන්නෝ සිංහ රාශියේ අධිපති ග්‍රහයා. එතකොට රවි ග්‍රහයා ඔබේ දෙවැන්නේ මිථුන රාශියේ ගමන් කරනකොට රවිගේ දෘෂ්ටිය ඔබේ කේන්ද්‍ර සටහනේ තවත් ස්ථාන කිහිපයකට යොමු කරනවා. රවි ඉන්නා තැනින් 3 වැන්න වූ ඔබේ ලග්නයෙන් 4 වැන්න වූ සිංහ රාශියට රවි ඉන්නා තැනින් 7 වැන්න වූ ඔබේ ලග්නයෙන් 8 වැන්න ධනු රාශියට රවි ඉන්නා තැනින් 10 වැන්න වූ ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ මීන රාශියට රවිගේ දෘෂ්ටිය එල්ල කරමින් තමයි ගමන් කරමින් ඉන්නේ. මෙන්න මේ සියලු කරුණු කාරණාවන් පදනම් කරගෙන ඔබට සාර්ථකව ලග්න පලාඵලයක් අරන් එන්න තමයි මම උත්සාහ දරන්නේ. ඉතින් වෘෂභ ලග්නයෙන් උපන්න ඔබේ දෙවැන්නේ රවි ග්‍රහයා ඉන්නකොට සුවිශේෂී තවත් සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. ජුනි මාසේ 22 දක්වා දෙවැන්නේ අධිපති බුධ ග්‍රහයාත් ගමන් කරන්නේ රවිත් එක්ක සංයෝගව. ඒක ඊ타මත්ම යහපත් තත්වයක් විදියට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. රවිගේ මාරුව සිද්ධ වෙලා සතියක පමණ කාලයක් යනකම් ඊ타මත්ම යහපත් තත්වයක් උදා වෙලා තියෙනවා. බුධ ග්‍රහයා ඥානකාරක එහෙමත් නැත්නම් විද්‍යාකාරක වශයෙන් අපි හඳුන්වන මේ ග්‍රහයා එක්ක රවිගේ සංයෝගය ඔබට ගොඩාක් යහපත් ප්‍රතිඵල රාශියක් ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක භාවය පත් කර ගන්නට අවශ්‍ය කරන්නා වූ ඒ ඥාන ශක්තිය, මතක ශක්තියින් මෙන්න මේ වගේ දේවල් ඇති කරගන්නට හේතුවක් වාසනාවක් වෙනවා. මෙන්න මේ රවි බුධ සංයෝගයෙන් බුධ ආදිත්‍ය යෝගයක නිර්මාණය වෙලා ඔබේ දෙවැන්නේ පිහිටීම නිසා. ඉතින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න දුවා පුතාලට ඔන්න ඊ타මත්ම යහපත් කාලයක් බවට පත් වෙනවා. රවි මාරුවත් එක්ක ඉදිරි සතිය ඔබට ඉතා යහපත් කාලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ කතික තරංග වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න උත්සාහ කරමින් ඉන්නවා නම් අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙලා ඔබට ඒවා තුලින් ඊ타මත්ම ඉහළ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාවක් වෘෂභ ලග්න හිමියන්ට ඇති වෙලා තියෙනවා. ඔබගේ කතාව ඊ타මත්ම උගත් බුද්ධිමත් අන්දමින් සාර්ථකව ඉදිරිපත් කරන්න, ඒ තුලින් ඔබේ ගෞරවය ආරක්ෂා කරගන්න ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ කාලේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න
දුව පුතාලට තමන්ගේ කතාව මුල් කරගෙන යම් වූ කාර්යයක් කරන්න උත්සාහ කරනවා නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ අධ්‍යාපනයට අවශ්‍ය කරන්නා වූ ඒ ඥාන ශක්තිය, දාන ශක්තිය, ඒ වගේම තරඟ විභාග වගේ දේවල් වලට මුහුණ දීලා ඒවා තුලින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව වාසනාව උදා කරගෙන තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මම ඔබට කලින් සඳහන් කරා ඔබගේ හතරවැන්නේ අධිපති ග්‍රහයා තමයි මේ දෙවැන්නේ ඉන්නේ කියලා. විශේෂයෙන්ම ඔබට උරුම හිමිකම් වගේ දේවල් ලැබෙන්න තිබුණා නම් ඔබගේ මව් පාර්ශ්වයෙන් එහෙමත් නැත්නම් මවගෙන් ඔබට යම්කිසි වූ ආකාරයේ අයිතිවාසිකම්ක් තියෙන ඔබගේ උරුම හිමිකම් වගේ දේවල් තිබුණා නම් අන්න ඒ වගේ දේවල් ලැබෙන කාලයක් හැටි සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට ඔබට ඒ දේවල් ලබා දෙන්නට සිතුවිලි පහළ වෙන කාලයක්. ඉතින් ඒ නිසා ඔබ මේ වෙනකොටත් යම්කිසි ආකාරයකින් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබගේ මවගෙන් වෙන්න පුළුවන්, මව් පාර්ශ්වයෙන් යම්කිසි උරුම හිමිකමක් ලැබෙන්න අන්න ඒ දේ මේ කාලය තුල ඔබට ලබා ගන්නට පුළුවන් වාසනාවක් මතුවලා තියෙනවා. ඒ ඔබගේ ධනය පැත්ත තවදුරටත් වර්ධනය කරගන්න හේතුවක් බවට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ගෙවල් දොරවල් වල කටයුතු වල යම්කිසි ප්‍රමාදයක් තිබුණා නම් ඔබ හදන නිවස ගොඩනගා ගන්න ඔබට බාධාකාරී තත්වයන් වගේ දේවල් තිබුණා නම් ඒවා සඳහා යම්කිසි විදිහක ප්‍රශ්න ගැටලුකාරී තත්වයක් තිබුණා නම් අන්න ඒ වගේ දේවල් වලින් ඔබට මිදෙන්නට බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්නට පුළුවන් වෙන කාලයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ඔබගේ ධනය, ඔබගේ මුදල් වගේ දේවල්, ඔබගේ ගේ දොර, ඒ වගේම ඔබගේ ඉඩකඩම් වගේ දේවල් වලට ආයෝජනය කළා ඒවා දියුණු කර ගන්නට ඔබට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. මෙන්න මේ වගේ ඊ타ත්ම යහපත් තත්ත්වයක් ඔබට මේ රවි මාරුවෙන් ඇති කර ගැනීමේ හැකියාවක් වෘෂභ ලග්නයේ උපන්න ඔබට ඇති වෙලා තිබෙනවා කියන කාරණා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඔබගේ ගෞරවය, ඒ වගේම ඔබ යම්කිසි ආකාරයෙන් රැකියාවක වගේ නිරත වෙලා ඉන්නවා නම් ඔබගේ කතාව ඒට මුල් වෙලා තිබිලා කරන දෙයක් නම් ඒ තුලින් ඔබ අන් අයව පරාජය කර ඔබගේ කතාවෙන් ඔබගේ ජයග්‍රහණයක් ඔබට අත්පත් කරගන්නට ඉතාමත්ම යහපත් විදියට සඳහන් කිරීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ වගේම ඔබට යම්කිසි ආකාරයකින් ප්‍රශ්නකාරී තත්වයන්, ගැටලුකාරී තත්වයන් රාජ්‍ය අංශෙන් වගේ දේවල් වලින් ඇති වෙලා තිබුණා නම් එහෙම නැත්නම් බැංකු කටයුතු වල යම් යම් ප්‍රශ්නකාරී තත්වයන්, ගැටලුකාරී තත්වයන් තිබුණා නම් මෙන්න මේවා ඔබට නිවැරදි කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශෙන් උදව් උපකාරයක් ලබා ගන්න, ඒ කියන්නේ ඔබගේ බලාපොරොත්තු ආකාරයේ යම්කිසි යහපත් දේවල් තිබුණා නම් ඒවා ඔබට ලබා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ බැංකු වලට ඔබගේ ස්වර්ණාභරණ වෙන්න පුළුවන්, දීපල වගේ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් උකස් කරලා ඔබට යම්කිසි අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් නැවත ඔබට අත්පත් කරගන්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය, ඒ වගේම ඒකට අවශ්‍ය කරන්නා වූ බුද්ධිමය ඥානය ඔබට පහළ වෙලා ඔබගේ ඉතුරුම් පැත්ත යහපත් කරගන්නත්, ඔබගේ සම්පත් තව දුරට වර්ධනය කරගන්නටත් මෙන්න මේ රවි ග්‍රහයාගේ ගෝචර ගමන ඊ타ත්ම යහපත් කියන කාරණාව විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඊ타ත්ම සුබ ප්‍රතිඵලයන් රාශියක් වෘෂභ ලග්න හිමියන්ට මේ රවිගේ මිථුන රාශියේ ගෝචර වීම තුලින් ළඟා කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔබ උනන්දුව, උත්සාහය ඇති කරගන්න ඔබට පුළුවන් මේ ඉදිරි මාසය සාර්ථක මාසයක් බවට ජූලි මාසයේ 15 සිට ජූලි මාසයේ 15 වෙනිදා දක්වා, ජූලි මාසයේ 15 සිට ජූලි මාසයේ 15 දක්වා කාලය වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න ඔබ තුල ශක්තිය, හැකියාව, වාසනාව තිබෙනවා. ඉතින් ඔබ උනන්දු වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබගේ බලාපොරොත්තු සාර්ථක භාවයට පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණාව සිහිපත් කරමින් බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව වෘෂභ ලග්න හිමියන්ට මේ සුබ ප්‍රතිඵලයන් රාශියක් සඳහන් කරමින් කතා බහ කරපු මේ වැඩසටහනින්
ඔබෙන් සමුගන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ අවසාන වශයෙන් ඔබට සඳහන් කරන්නේ උසුබ ලග්නේ උපන්න ඔබේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට තෙරුවන් ගුණ බලයත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයත් ඉස්සේ තිබෙන්නා වූ සියලුම සුබ ශක්තියින් වල පිහිට ආශිර්වාදයත් නිරන්තරයෙන් ඔබට උදා වේවායි කියලා ඉසිවර දහම YouTube නාලිකාව වෙනුවෙන් මම කුමාර වෙත්තමුනි ප්‍රාර්ථනා කරනවා.